කරන දවස නේද? හරි. 8 ඉඳන් 8:05 වෙනකන් තමන්ගේ දර්ශනපතේ තියෙන ඉන්න සත්තු ටික ලියලා යවන්න ඕනේ. කියලා එහෙම එකක් තියෙනවා දන්නව නේද? දැන් ඒක මෙහෙමයි. අහගෙන. දැන් වෙලාව 8යි. 8 ඉඳන් 8:05 දක්වා තමන්ගේ ගෙවත්තේ ඉන්න මේ රිලව් කීයද? පඳුරෝ කීයද? දඬුලෙන්නෝ කීයද? එහෙම කියලා යවන්න ඕනේ. ඔයාලට හිතෙන්න පුළුවන් ඒක නිකන් අර වැඩක් නැති වැඩක් කියලා. ඒකේ මාර ගණිතයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඔයාලට හිතෙනවානේ මේ එතකොට ඔය කියන කොළ වලින් එන ඉලක්කම් ටික එකතු කරලා මේ සත්තු ගාන මෙච්චරයි කියලා ගයින්නවා ඇති කියලා ලංකාවේ. නෑ එහෙම නෙමෙයි. ඒකේ මාර ලොකු ගණිතයක් තියෙනවා. ඒක මෙහෙම කිව්වට කොහොමවත් තේරුම් ගන්න බෑ. ඒවා වෙනම ඉගෙන ගන්න තියෙනවා ස්ටැටිස්ටික්ස් වගේ ඩිග්‍රී වලදී. ඒ කියන්නේ යම් වර්ග කිලෝමීටරයක් ඇතුලේ විහිදෙන සත්තු ගාන විහිදෙන විදිහක් තියෙනවා. දැන් ඒ රිලව් නම් ඒක යම් හැසිරීමක්. ඊට පස්සේ දඩුල එනු නම් ඒක යම් හැසිරීමක්. එහෙම විහිදෙන විදිහක් තියෙනවා. ඒ වර්ග කිලෝමීටරයකට ඒ සත්තු දැම්මාම මේ හැමෝම සමාකාරව විහිදෙන්නේ නැහැ. 30ක හිතන්නකෝ 10ක සෙට් එකක් මෙතන 5ක සෙට් එකක් ඔතන. ඔහොමම කිය ඒ විහිදෙන රටාවක් තියෙනවා. ඒකට ඉක්වේෂන් එකක් තියෙනවා. එතකොට මේ මිනිස්සු වාර්තා කරන විදිහට මේගොල්ලෝ වාර්තා එකතු කරගත්තට පස්සේ ඒගොල්ලන්ට ඒක හරහා මේ මැතමැටික්ස් මොඩල් එකක් තියෙනවා. ඒක හරහා අපෝහණය කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ ප්‍රදේශය ඇතුලේ කීයක් ඉන්නේද කියලා. ওই විදිහට එක එක සත්තුන්ගෙන් චර්යා රටාවලට දාලා වෙන වෙනම මැතමැටික්ස් මොඩල් තියෙනවා. ඒ මොඩල් එකක් කරහා පිටිපස්සට ගිහිල්ලා අන්තිමට හොයාගන්නවා සාමාන්‍ය නිදහසේ හැසිරෙන මුළු සත්තු ගාන කීයද කියලා. නැතුව එක එක්කෙනා පුරවල දෙන කොළවල ඉන්න ඉලක්කම් ටික එකතු කරලා මුළු සත්තු ගාන දානවා නෙමෙයි. ඒක ලොකු කියන්නේ ඒක අර මම දැක්ක නිවුස් වල සහ Facebook එකේ එහෙම හරි මේ අර නිකන් විහිළුවට අරන් තිබ්බා. ඒ කියන්නේ එහෙම පුළුවන් ද ගෙවල් වල ඉන්න ගෙවල් අවට ඉන්න සත්තු ගාන ගණන් කරලා මුළු සත්තු ගානක ඉන්න කියලා. එහෙම අපෝහණය කරන්න පුළුවන් විදියක් තියෙනවා. මොකද අපි හිතනවට වඩා ඔය ඕක ලොකු සබ්ජෙක්ට් එකක්. ස්ටැටිස්ටික්ස් කියන එක සහ ඒ සංඛ්‍යා විද්‍යාව කියන එක. මේ ඒකයි ඒගොල්ලෝ එහෙම කරන්නේ. මොකද මේ මම දැක්කා කියන්නේ රුපියල් කෝටි 7ක්ද කොහෙද වියදම් කරනවලු ඒ ලංකාව පුරාවට ඒ කොළ පත්‍රිකා ටික බෙදලා දීලා මේ ඒ සත්තු ගාන එක ගනින්න. එතකොට ඒක කෝටි 7කින් ගනින්න පුළුවන් කියන්නේ ලොකු දෙයක් ඔය සත්තු ටික. මුළු ලංකාවේ ඉන්න සත්තු ගනිනවනේ කෝටි 7කින්. ඉතින් අර මිනිස්සු හරියට පුරවලා දුන්නොත් ඒ කොළ ටික හරියට මේ මැත්ස් මොඩල් එකෙන් අපෝහණය කරගන්න පුළුවන් මේ මුළු සත්තු ගණන් කීයද ඉන්නේ කියලා. නැතුව අර කොළ ටික එකතු කරලා ගනිනව නෙමෙයි. හරි. එතකොට මේ දැන් ඉතින් අපිට ගන්න වෙන්නේ නැහැ නේ. කොහොම හරි මේ අපි මේ ගණන් ටික හදන්න දෙමු. ගණන් ටික හදන්න දෙමු. ඊට කලින් දැන් අපි මේකේ හොඳම ගණන්